හායි අද 2025/12/28 අද අපි කතා කරන්න යන්නේ 2010 වෙනි ගාන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මේ පෙන්ලා තියෙනවා ගාන. මුලින්ම අපි මේ ගාන චුට්ටක් කියවමු. මේක ටිකක් වෙනස් විදිහේ ගානක්. නිකන් ගොඩක් වෙලාවට නිකන් ඔයගොල්ලන්ට මේක කරකලා තැරියා වගේ දැනෙයි. මොකද අන්තිමටම ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති වෙන තැනක් තමයි කොහොමද මේ කිසිම විදිහේ ඉලක්කමක් දත්තයක් විදිහට නොදී මේ බලන්න මේ කිසිම ඉලක්කමක් නැහැ දත්තයක් විදිහට. හැබැයි උත්තරේ තියෙන්නේ ඉලක්කම් වලින් 1.1 1.3 කොහොමද මේක වෙන්නේ කියන එක ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා. හරි. මේ වගේ එකදී පොයින්ට් එක තමයි ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ තමයි මොකක්ද? ඔයාලා අනිවාර්යයෙන්ම යම් කිසි ඕගොල්ලෝ දෙයක් යොදාගෙන ඒක ඉවත් කරලා දාන්න ඕන. දැන් ඕගොල්ලෝ දන්නේ නැත්නම් ඕගොල්ලන්ට තියෙන මේ උඩේ හිතන්න එපා. ඕගොල්ලන්ට තියෙන මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් මොකක් හරි ඒ කියන්නේ හිතන්නකෝ කෝණ යොදා ගන්න මොකක් හරි තීටා ඇල්ෆා වගේ යොදාගෙන අවසානයේම ඉවත් කරන්න. හරිද? මුලින්ම මේ ඕගොල්ලෝ කැමති කෝණයක් යොදාගෙන මේ ඉවත් කරන්න තියෙන්නේ. පළවෙනිම දේ. හරි. එතකොට දැන් මේ ගාන ගත්තොත් මේක දැන් ගාන මොන කියවමු අපි ඒකවර්ණ ආලෝක කිරණයක් කේන්ද්‍රයේ ඕවන පාරදෘශ්‍ය ප්ලාස්ටික් ගෝලයක් මතෙහි විෂ්කම්භයට ආසන්නව සහ එයට සමාන්තරව පතිත වී රූපේ දැක්වෙන ආකාරයට වර්තනය වේ. ප්ලාස්ටිකී වර්තනාංකය ආසන්නව වන්නේ කුඩා ටීටා කුණ සහ සයින් ටීටා සමානයි ටීටා ලෙස ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා අපි ෆිසික්ස් වලදී අර කරනවා මේ දෝලන තරංගවල සරල අවලම්බෙදී කරනවා ඒක අර මේ එතනදිත් අපි ඔය උපකල්පනය ගන්නවා. එතනදී ගන්නේ tan θ සමානයි θ කියන එක ගන්නවා. sin θ sorry tan θ සමානයි θ නෙවෙයි. එතනදිත් අපි ඔය sin θ සමානයි θ කුඩා කෝණවලදී ඒක සමානනවා කියන උපකල්පනය ගන්නවා. ඕගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා. හරි. දැන් මේ ගාන කොහොමද හදන්නේ? මේ ගානදී ඔන්න බලන්න කරන විදිය. මම හිතනවා මුලින්ම ඔයගොල්ලෝ මේ ගාන නවත්තලා try කරන්න. හරිද? ඊට පස්සේ තමයි මේ ගාන බලන්න ඕන. මේ ගානේ මුලින්ම කරන්න වෙන්න මෙතනට මේ මෙන්න මේ කෝණේ තීටා මේ කෝණේ තීටා. ඔයගලන්ට පේනවද මෙන්න මේ දෙක අරයන් දෙකක් කියන එක. ඒක පේනවා නම් වැඩි සෑහෙන දුරට ගොඩ. මේකයි අරයන් දෙකක්. අරයන් දෙක කියන්නේ මේ දෙකේ දිග සමානයි. ඒකනේ මේක තීටා තීටා වෙන්නේ. තව මැත්ස් වල ප්‍රමේයයක් තියෙනවා. මේක මැත්ස් වල ප්‍රමේයයක් තියෙනවා. මොකද්ද? මේක තීටා තීටා නම් මේක 2යි තීටා. දැන් මෙන්න මේ පෘෂ්ඨෙට දාන්න ස්නෙල්ගේ වර්තන නියමය. මේකනේ අභිලම්බය. එහෙනම් මෙයත් එක්ක හදන කෝණේ සලකන අපි ගමු නිකන් ඇල්ෆා කියලා. මම එළිය වාතයට යා මේක ප්ලාස්ටික්නේ ඒක ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා n එයා sin ඇල්ෆා සමානයි np sin θ කියලා. හරිද? අපි මේ ඇල්ෆාට පොඩි ගේමක් ගහ ගන්න බලමුද? අපි දන්නවා na එයාගේ ඒ කියන්නේ වාතයේ වර්තනාංකය 1යි කියලා අපි දන්නවනේ. එතකොට මේ 1යි sin ඇල්ෆා සමානයි np sin θ. පැහැදිලිද? හරි. අපි දැන් මේ sin ඇල්ෆාට ගේමක් ගහගමු. දැන් මේක θ මේක θ නම් මේක 2යි θ. මේක දෙක ඔයගොල්ලෝ දන්නවා මේ සමාන්තර පාද ඒ කියන්නේ සමාන්තර රේඛා දෙකක් මේ විදිහට යාවෙලා තියෙනවා නම් මේ කෝණ දෙක මිත්‍ර කෝණ. එතකොට මේක 2යි තියෙනවා මේක 180 රින 2යි තියෙනවා. මොකද මේ කෝණ දෙක එකතුව 180යි. මේක 180 රින 2යි තියෙනවා මේ දෙක නැවතත් 180ක් විය යුතු නිසා ඇල්ෆා සමානයි 2යි ඒ නිසා ඇල්ෆා සමානයි 2යි θ විය යුතුමයි. ඇල්ෆා සමානයි 2යි θ විය යුතුමයි. ඔන්න දැන්ට කැල්කියුලේෂන්ස් ටික. මේක තමයි ගානේ ටර්නින් පොයින්ට් එක. මේ ඇල්ෆා සමානයි 2යි θ එක තමයි මෙන්න මේ ගානේ ටර්නින් පොයින්ට් එක. හරිද? ඒක දරනවා වැඩි ඉවරයි. හරිනේ. දැන් මේක ඉවරයි. වැඩි ගාන ඉවරයි. හරිද? අපි දන්නවා sin alpha mp sin θ. දැන් අපිට පුළුවන් මේ දැන් මේ කුඩා කෝණේ දැන් අපි දන්නවා alpha සමානයි 2යි θ. මේ sin 2යි θ සමානයි np sin θ කුඩා කෝණ නිසා 2යි θ සමානයි np θ කැපෙනවා np සමානයි 2යි. ඔන්න උත්තරය. np සමානයි 2යි. ඔන්න හරි. මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේකේ කමෙන්ට් එකක් දාලා මේකේ පොයින්ට් එක තමයි මිත්‍ර කෝණ ඊට පස්සේ වෘතයේ අරයන් දෙක නම් ඒක සමද්විපාත්‍රි කෝණ ඊගාව පොයින්ට් එක තමයි පාද දෙක ඒ කියන්නේ වෘතයේ අර පාදයක් දික් කිරීමෙන් හැදෙන කෝණ අභ්‍යන්තර සම්මුඛ පාදයේ කෝණ දෙක එකතු වෙලා සමානයි. ඒ ටික තමයි පොයින්ට් එක. මේක මැස් ගන්නවා.